ඔයාලට. අද මං වලට අරගෙන ඉන්නේ ඩිහයිඩ්‍රේට් කරපු කොස් වලින් ලංකාවේ රසටම කිරි කොස් එකක් හදාගන්නේ කොහොමද කියලා. බලමු අපි කොහොමද හදන්නේ කියලා මේක. මේක ඔයාලා try කරලා බලන්න අනිවාර්යයෙන්ම මාරම රසට තිබ්බා. මුලින්ම අපි මේ කොස් ටික භාජනයකට දාලා උණු වතුර ටිකක් අරගෙන අපි මේකට දාලා පියනිකින් වහලා විනාඩි 15ක් 20ක් වගේ වෙලාවක් හොඳින් තැම්බෙන්න තියනවා. විනාඩි 15කට පස්සේ බලනකොට මේක හොඳින් තැම්බිලා තියෙනවා. මේක ඊට පස්සේ අපි පෙරා ගන්නවා වතුර ටික අයින් වෙනකම්. පෙරාගත්ත කොස් ටික අපි ඊට පස්සේ උයා ගන්න භාජනයට දාලා ලූණු, සුදු ලූණු, මිරිස්, රම්පේ, කරපිංචා, මිරිස් කුඩු, කහ කුඩු, ලුණු, අමුතුන පහ, ඒ වගේම කුරුඳු පොතු, උළුහාල් අපි මේකට එකතු කරගන්නවා. ලිපේ තියාගන්න කලින් අපි කිරි කොස් එකටම පොල් කිරිත් එකතු කරලා හොඳින් කලවම් කරලා ලිපේ තියාගන්නවා. විනාඩි 8කට පස්සේ ඇරලා බලද්දී අපේ කිරි කොස් එක තියෙන්නේ මේ විදිහට. එතකන් අපි මේකට තෙම්ප්‍රාදුව හදාගන්න යන්නේ. ඒකට මුලින්ම අබ දැම්මා, වියලි මිරිස් ටිකක් කපාගෙන, ලූණු, රම්පේ, කරපිංචා ටිකක් එක්ක දාලා මේක හොඳට තෙම්ප්‍රාදුව හදාගන්නවා. පස්සේ අපි හදාගත්ත තෙම්ප්‍රාදුව අපේ කිරි කොස් එකට එකතු කරලා ඒක හොඳින් කලවම් කරගන්න ඕනේ. මේ වෙලාවේ මාරම සුවඳක් එන්නේ අපේ කිරි කොස් කරි එකේ. අපේ කිරි කොස් එක දැන් හදාගෙන ඉවරයි. මාත් මේ ෆස්ට් ටයිම් තමා ඩිහයිඩ්‍රේට් කරපු කොස් එකකින් මෙහෙම කිරි කොස් හැදුවේ. හැබැයි ලංකාවේ අපි හදාගන්නා වගේ රසටම ඒක ආවා. බලන්නකො කොහොමද ඒකේ රස පාට කියලා. ඔයාලත් අනිවාර්යෙන් මේක try කරලා බලන්න.